නම් සින්දු කියනවා හරියට. සින්දු කියන්න කියලා යාට යන හැමතැනම කියනවානේ. ඉස්සරහට එහෙමයි. එහෙනම් විශේෂයෙන් ඉල්ලපු ගීතයක් එහෙම නැද්ද ඒ අපි වැඩියෙන් යාගෙන් ඉල්ලන්නේ අමරදේව මහත්මයාගේ සින්දු තමයි. පිලේ පැදුර. ගොඩක් දෙයි. පස්සේ බොහෝ සින්දු රාශියක් එකතු වුණා. මුලින්ම පිලේ පැදුර මට හොඳට මතකයි ඒ ගීය. එතකොට රූකාන්තගේ එහෙම සින්දු කීපයක්ම තිබ්බා ඒ කාලේ නම් ගායනා කරන. ඊට පස්සේ දැන් විවාහයෙන් පස්සේ දේශපාලනයත් එක්ක මේ දයාසිරි කාර්යබහුල වෙනකොට ඒක කොහොමද ඔබතුමියට බලපෑවේ? ඒක ඇත්තට මුලින් අපි දෙන්නගේ තිබ්බේ එහෙම මාත් ඔෆිස් එකේ වැඩ කරලා කාර්යාලේ වැඩ ඉවර කරලා කලින් ගෙදර එන්න පුළුවන් වුණා දෙන්නම එකට. ඉතින් සෑහෙන වෙලා තිබුණා අපිට එකට ගත කරන් පස්සේ ආ දේශපාලනට ගියාන් පස්සේ ඉතින් ඒක ටික වෙනස් වුණා. මොකද දේශපාලනයට කාලය සෑහෙන වැය වෙනවා. ඉතින් ඒක මට මුලින්ම නම් ටිකක් ඒක තේරුම් ගන්න ටිකක් අමාරු. මොකද මම දේශපාලනට පුරුදු නෑ. පස්සේ මම ටික ඒකට හුරු වුණා. ඉතින් මට තේරුණා මෙයා දේශපාලනට බොහොම කැමති කෙනෙක්. ඒකට තමයි ගොඩක්ම යන්නේ කොච්චර ප්‍රැක්ටිස් කරන්න ගියත් ඒකට වැඩිය රකට තමයි හිත. ඉතින් මට හිතුණා ඉතින් අනිත් එක ගමට ගියාම තේරෙනවා මෙයාගේ මිනිස්සු පුදුම ආදරයක් තියෙනවා. ඉතින් මට හිතුණා ඉතින් මෙයා දේශපාලනට බොහොම කැමති නිසා මම එහෙම අකමැත්තක් ප්‍රකාශ කරේ නැහැ. මම හිතුවා ටික මම පුරුදුණයි ජීවිතේට. කලින් තීන්දුව తీරන ගනිද්දී ඔබතුමියත් එක්ක සාමාන්‍ය සාකච්ඡා කරනවද? ඇත්තටම දයාසිරි දේශපාලනය ගෙදරට ගේන කෙනෙක් නෙවෙයි. ගෙදර යා බොහොම සාමාන්‍ය කෙනෙක්. ළමයිට උනත් සාමාන්‍ය පියෙක් විදියට මට සාම්පූර්ණයෙක් විදියට ඉන්නේ. මෙහෙ කවුරුත් හමු වෙන්නෙත් නැහැ. බොහොම ඡාම් ජීවිතයක් ගෙදර ගත කරනවා. ඉතින් දේශපාලනය ගැන කතා කරනවට ඇහිලා තියෙනවා නිසා විශේෂයෙන් මගෙත් එක්ක එහෙම කතාවක් මට දේශපාලනේ තේරෙනවා අඩුයි ඇත්තටම. මොකද මට වැඩි යාටනේ තේරෙන්නේ. ඉතින් මට දේශපාලන සාකච්ඡාවල මගෙන් එහෙම අපි දෙන්න කතා කරනවා අඩුයි වෙන දේවල් තමයි කතා කරන්නේ වැඩි. එතකොට ඇත්තටම දයාසිරි මම හිතන්නේ ආනම් ආభాෂය කියන්නේ එයාට සින්දු කියන එක ජන්මෙන්ම තියෙන එකක්. එයා කිසිම ආයාසයක් ගත්තතු නිකම්ම සමහරවිට ඒ ෂූට්ස් ඉවර වෙලත් ගෙදර එනවා කුරුණෑගල ඉඳන් ඇවිල්ලා මම දන්නේ නැහැ. ඒකට අලුත් දෙයක් නෙවෙයි. එයා ඒ වැඩේට පුරුදුයි. ඉතින් ඒක යා බොහොම පහසුවෙන් කරේ ඒ වැඩේ. ඉතින් ඇත්තටම අපි එකතුලා සින්දු තේරලා මයිනුත් හැව මේ සින්දු හොඳයි. ඉතින් අපි චන්නාක ඒගොල්ලන්ත් එක්ක අපි සාකච්ඡා කරා. ඒක නර්තනය ඔය දෙන්න හොඳ සින්දු. එහෙම මිසක එහෙම කියලා ඒකට විශේෂයෙන් මේ ලෑස්ති උනේ නැහැ දාසේ. මොකද එයාට ඒක පුරුදු දෙයක්. ඒකට එයාට හුරු වෙන්න දෙයක් තිබුණේ නැහැ ඇත්තටම. මේ කටකතා එහෙම විශ්වාස කරනවද මොනවද ඒ ගැන හිතන්නේ? මම නම් විශ්වාස කරන්නේ නැහැ කටකතා. මොකද මාව සමහර ඉතින් ආයේ මාව වටන්නත් දෙන අය දුරකථන යමුතුන් පාව දෙන අය ඉන්නවා. මම නමුත් ඒවා මේ එහෙම අහන්නෙත් නෑ. මට ඒවට වෙලාවකුත් නෑ. මම ඒවා බොහොම සහැල්ලුවට තමයි ගන්නෙ. නැත්තම් ඉතින් මෙහෙම කෙනෙක් එක්ක මට ඉන්න බෑ. මම ජනප්‍රිය කෙනෙක්. හැමෝම ආශ්‍රය කරන කෙනෙක්. හැමෝම කැමති කෙනෙක්. මම ඉතින් එයාව කොටු කරාගෙන ඒක නිසා වෙන්න ඇති එයාට ඒ ගමනේ යන්න පුළුවන්. මම කිසිම කොටු කිරීමක් කරලා නැතුව සම්පූර්ණ නිදහස දීලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ එයා ගැන 100% විශ්වාසයි. ඇත්තටම ඉතින් ඒ විශ්වාසය තාම නම් බිඳලා නැහැ. ඉතින් මම හිතන්නේ ඉස්සරහටත් එහෙම දී කියලා. එතකොට පහුගිය කාලේ බොහොම බරපතල විදිහට රෝසි සේනානායක මහත්මිය සම්බන්ධයෙන් ලොකු කටකතාවක් ගියා. ඒ ගැන අහනකොට මොකද හිතන්නේ? ඉතින් කටකතා හිතන මොකද එයා ගොඩක් එයත් එක්ක සමීපව වැඩ කරා. ඉතින් එයා ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් ඒව ගැන මම නම් ඒක වැරදි විදිහට ගත්තේ නෑ. මොකද දේශපාලනයේදී මට වැඩිය අය තමයි දේශපාලනේ දන්නේ. මගෙත් එක්ක වැඩි කතා කරන දේවල් අයත් එක්ක තියෙනවා. ඉතින් මම හිතුවේ ඒ සමීපකම් මම ගත්තේ නෑ වැරදි විදිහට. මිනිස්සු සමහරු ඉතින් ඒ දිශාවටත් අපිව
එහෙම කරන්නත් මට එක කතා කරනකොට මම ඒවා බොහොම සැහැල්ලු විදිහට තමයි ගත්තේ. එහෙම ලෝක රූ කියන්නේ රූ රජිනක් එක්ක එහෙම සමීප වෙනකොට එහෙම ඉරිසියාවක් දුකක් හිතුනේ නැද්ද? මට නෑ ඇත්තට මොකද ආයසිරි එහෙම ඒගොල්ලන්ත් එක්ක ආශ්‍රය කරනවා කියලා මගෙත් එක්ක තිබ්බ ආශ්‍රය කිසිම වෙනසක් තිබුණේ මට තිබුණු ආදරය මට තිබ්බ සැලකීම ගෞරවය ඒ විදිහටම සිද්ධ කරා. ඉතින් මට අඩුවක් දැනෙන්නේ නැති නිසා මට ඒ ගැන අමුත්තක් දැනෙන්නේ නැහැ. එතකොට මේ පාර මේ UNP එකේ ඉඳලා වායඹ මහ ඇමති අපේක්ෂක වෙන්න යනවා කියන එක ඔබතුමියට කිව්වද ඒක කොහොමද? ඒකත් අන්තිම මොහොතේකන් කිව්වේ නෑ. ඇත්තටම කියන්න නැතුනේ එයාට තීරණය කරලා තිබුණේ නෑ දාසිරි. යන දවසට කලින් දවසේ තමයි මට කිව්වේ. එදා කිව්වදා මම උදේට ඇහුවාම බලමු මම තීරණයක් කරන් කියන්නම් කියන තත්ත්වය තමයි හිටියේ. මම හිතන්නේ එයාටත් හරියටම තීරණේ තිබුණේ නෑ. පස්සේ කලින්ම යනවා කියලා ආයෙත් තීර හැමෝටම හිතන්නේ පත් සාකච්ඡාවලත් නෑ තමයි කිව්වේ. ඊට කලින් දවසේ පස්සේ ලොක මම උන්න ගත්ත තීරණය කියලා. ඉතින් අපි තව හිතවත් මිත්‍රයෝ කිහිප දෙනෙකුත් එකතු වෙලා අපි සාකච්ඡා කරා එදා. එතකොට මොකද හිතුනේ? මට නම් මේ පාර නම් ඇත්තට ඒක හිතුණා හොඳයි කියලා. මොකද මම දන්නවා ඔහොම කනස්සල්ලින් හිටියේ පහුගිය ටිකේ ජීවිතේ මම හිතන්නේ හොඳටම කලකිරලා හිටියේ. දේශපාලන එකක් තමයි ජනතාවට සේවයක් කරන්න බැරි වෙච්ච එක ගැන. මොකද එයාත් එක්ක පෙරදි වෙවි ආපු ජනතාව එහෙමම ඉන්නවා හෙලවෙන්නේ නැතුව රස්සාවල් නැති අය කැප කරලා ජීවිතේ ඒගොල්ලෝ ගැන හරිම දුකක් තිබුණා. මම හිතන්නේ මේ තීරණේ ගන්නත් ඇත්තේ ඒ වෙනුවෙන්. ඉතින් මේක දිනා ගන්න සෑහෙන වැඩ කරා ඒ හරියට නෑ. ගිහිල්ලා ඒ සාකච්ඡාවට බොහොම කලකිරලා තමයි ගෙදරත් එන්නේ. ඉතින් අන්තිමට කියන සෑහෙන කලකිරලා හිටියා. දේශපාලනෙත් එපා වෙන තරම් ඉඳලා පස්සේ තමයි මේ තීරණයට එළඹුණේ. එතකොට මේ මහ ඇමති අපේක්ෂකත්වයට ඇවිල්ලා වැඩ කරනකොට මේ ලොකු ප්‍රහාරයක් එල්ල කළානේ UNP එකෙන්ම අවුරුදු ගාණක් අප වෙලා වැඩ කරපු පක්ෂයෙන්. එතකොට මොකද එතුමා කිව්වේ ඔබතුමියට මොකද හිතුනේ කියන්නේ එයාට මේ ඇත්තටම මටත් ඒ වෙලේ එහෙම ඒ ප්‍රහාර හිතුණාට එයා ඊට වැඩිය දුක් විඳ කියලා මට හිතෙනවා. මොකද හැමදාම වැඩක් කරන්න ගියාතුත් අන්තිමට මේවා මොනවාද කියන්නේ මේ හරියට ප්‍රශ්න ඇති වුණානේ. එක දෙයකටවත් එයා තනියෙන් සමහරවිට තනියෙන් තමයි කිසිම කෙනෙකුගේ සහයෝගයක් ලැබුණේ නැහැ. සමහරවිට ජීවිතේ එයාගේ වචන පවා එයා ගැන හිතන්නේ නැතුව අනුන් ගැන හිතලා තමයි වැඩ කරන්නේ. ඒ අවස්ථාවේදී මම හිතන්නේ අනිත් කට්ටිය යත් ඒ සහයෝගය දීලා මේ ඒ දෙයට එකතු වුණේ. එයාගේ තීරණය එයා ඒ වැඩක් කරන්න තමයි එයා මොකක් හරි එකට යන්නේ. නමුත් ඒ දෙයට මොකක් හරි අකුල් හෙල්ලා ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට ඉතින් එහෙම වුණාම දැන් මෙයා මේ ගත්ත තීරණයට ගොඩක් අය අකමැතිලා එක කතාත් ගොඩක් කිව්වා. ඉතින් ප්‍රහාර එල්ල කරා. නමුත් මම නම් හිතන්නේ ඒ ඔක්කොම මහා බොරු ඔප්පු කරන්නත් බැරි වෙච්ච කතා තමයි. ඉතින් මුදාල් අරන් ගියා කියලා එක කතාවක ඔක්කොම මේ ඔප්පු කරන්න බැරි කතා තමයි ඒගොල්ලෝ කිව්වේ. ජයගේ නෝනා නැවතුනේ මේ රටේ ජනාධිපති වෙලා. එතකොට දයාසිරිගේ නෝනත් කවදා හරි ඒ වගේ තැනකට එවිද? කිසිදේ ආකරන. මම දේශපාලනේ නම් කරන්නම යන්නේ. ඒක මට පුරු දෙයක්ුත් නෙවෙයි. මම කරන්නේ දේශපාලනඥ මගේ මහත්මයා තෝරාගෙන තියෙන නිසා මම ඒ වෙනුවෙන් මගේ උපරිම සහයෝගය උට දෙනවා මිසක් මම මේ පසුබිමේ ඉඳන් ඒ දෙක නම් කදාකත් මගේ ශාස්ත්‍රයේ වෙනස්. මම කලාවට ලැබි කෙනෙක්. මම පුළුවන් වෙලාවට ඒක කරගෙන එතුමාට සහයෝගය දෙනවා මිසක් මම එහෙම දේශපාලනයට යන්නේ නැහැ. දරුවෝ දෙන්නත් ඉතින් බොහොම ආඩම්බරයි. මොකද ඉතින් ඒගොල්ලෝ කැමති දැන් තාත්තාගේ දැන් ඒගොල්ලෝ දැක්ක මිනිස්සුන්ගේ තියෙන මේ ආදරය තාත්තා ගැන පුදුම ආදරයක් තියෙනවා කියන එක මම හිතන්නේ ඒගොල්ලන්ට දැකලා එදෙන්නටත් හරි ආඩම්බරයක් තාත්තා ගැන හිතෙන්න ඇති. ඉතින් අද ඒගොල්ලෝ දායි දුන්නොටත් තේරෙනවා අර තාත්තා ඒගොල්ලන් දෙන්න එක්ක ඉන්න කාලෙත් ඇත්තටම කැප කරලා තියෙන මිනිස් ජනතාව වෙනුවෙන්. ඉතින් ඒ දෙන්න සමහරට දැන් ඒ දෙන්නත් මම ටික ටික පුරුදු වෙනවා ඒකට. මාත් එක්කම අපි තුන් දෙනා පුරුදු වෙනවා
මේ දේ යාට අදාළ දෙයක් අපි ඒ දෙයට පුරුදු වෙන්න ඕනේ කියලා. ඒක බොහොම හොඳින් ඒ දෙන්නත් ගන්නවා. මට ඒක මම හිතන්නේ පුංචි කාලේ නම් ටික ටික පුරුදු වුණා. ආසිර් නම් හැම වෙලේම කියන්නේ මම මේ മന്ത്രി කියලා මගේ පුතා මගේ දුව කියන්න සූදානම් වෙන්න එපා. මම ආවේ කොහොම මහන්සි ඉගෙනගෙන මේ ඉගෙන ගන්න තමයි ඔය තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලොත් ඉගෙනගෙන ඒ තත්ත්වයට එන්න දයාසිරි ජයසේකගේ පුතා දුව කියලා නම් එන්න සූදානම් වෙන්න එපා කියලා තමයි අධ්‍යාපනය හොඳින් කරන්න කියලා තමයි හැම වෙලේම අවවාද දෙන්නේ. දුවනම් ටිකක් නර්තනය හදාරනවා. තාම කියන්න අමාරුයි පුතා ටිකක් මං හිතන්නේ ක්‍රීඩාවලට බරයි. ඉතින් තාම පොඩි නිසා මට ඒක තාම තේරෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය විදිහට අධ්‍යාපනය කරගෙන යනවා. ඔව් මම මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මම බාහිර මේ රිස්ටිං ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා මණිපුරි නර්තනය. ඒත් එක්ක මම ජාත්‍යන්තර පාසල් දෙකක part time job මම ස්ථිර රැකියාව කරන්න කැමති නෑ. මොකද මට මේ දයාසිරිගේ වැඩ අධිකකමත් එක්ක පොඩි දෙන්නගේ වැඩත් කරන්න අර කරාම මමත් ඒ ගානට බැලන්ස් වෙනවා. මගේ රස්සාවත් කරනවා මේගොල්ලොත් බලනවා දයාසිරිගේවත් බලනවා මටත් කම්මැලි නෑ. හොඳට ඒ ටික බැලන්ස් වෙනවා.